Hello traders, සුප සන්ධ්‍යාවක් වේවා. අද අලුත් ස්ට්‍රැටජි එකක් අරන් එන්නේ. මගේ කලින් එන්ට්‍රි මොඩල් එකටම තව කන්ෆර්මේෂන් එක ඇඩ් කරපු තව ස්ට්‍රැටජි එකක්. මේක හරි ලේසි. ඩෙල්ටා බලන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට මේකේ කැමති නම් මේ විදිහට ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඔක්කොම කම්බයින් කරලා ට්‍රේඩ් කරන්නත් පුළුවන්. වැඩි කන්ෆර්මේෂන් එක. මේ විදිහත් හරි පහසුයි. ඔයාලා බලලා හැමදේම කම්බයින් කරලා හොඳ ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න try කරන්න. එතකොට අපි යමු කතාවට. මේක ඇත්තම එන්ට්‍රි එක ගන්න තියෙන්නේ මාකට් ස්ට්‍රක්චර් එකයි ඉන්ඩිකේටර් දෙකකිනුයි. මම මුලින් මාකට් ස්ට්‍රක්චර් එකට යන්නම්. මම දන්නා ගොඩක් අය මාකට් එකේ ස්ට්‍රක්චර් එක ගැන එච්චර ලොකු අයිඩියා එකක් නැහැ. ට්‍රෙන්ඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න කට්ටිය දන්නවා කියලා හිතුවට කට්ටියක දැනුම මදි කියලා මට පේනවා. ඉතින් මම එන්ට්‍රි එකත් එක්ක එන්ට්‍රි එක ගන්න කොහොමද කියලා ඒකත් කියලා දෙන ගමන්ම මාකට් ස්ට්‍රක්චර් එක ගැන මුලින් කතා කරලා ඉන්නම්. මුලින් අපි බැලුවොත් මේ ඉන්නේ අපේ ගෝල්ඩ් chart එක. මේ තියෙන අපේ ගෝල්ඩ් chart එක. එතකොට අපිට මේක බැලුවොත් පේනවා දැන් මේ ටිකේ අප් ට්‍රෙන්ඩ් එකක් එනවා සහ මෙතනින් ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරිලා තියෙනවා. එතකොට කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකක් සහ මේක කොහොමද ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරුණේ කියලා. හරි අපි බලමු. මෙතන ඉඳන් අපි ගත්තොත් මෙහෙම අඳින්න අපි සාමාන්‍යයෙන් දාගමු 30 මිනිත් වගේ දාගමු. දාගෙන හරි මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මෙහෙම එනවා ගෝල් chart එක. ඕව අපිට පේනවා. මෙහෙම එනවා. ඔයාලට මම නිකන් මේක ඇඳලා පෙන්නන්නම්. අපේ පාරන දේවල් ඇත්තටම වැඩක් නැති හින්දා. දැනට තියෙන මෙහෙම මූවමන්ට් එකක්. අපි සාමාන්‍යයෙන් එහෙම බැලුවොත් එතකොට මෙහෙම තියෙන chart එකේ කොහොමද මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැරුණේ සහ අපි කොහොමද ස්ට්‍රක්චර් එක අඳුරගන්නේ කියලා බලමු. දැන් ඇත්තටම බැලුවොත් මෙතන පොඩි waves එනවා. අපි මම ඇත්තටම බැලුවොත් මෙතන high එක ඒක බ්‍රේක් කරලා තියෙන්නේ මෙතන. එතකොට මේක මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකක්. හරි ගොඩක් අය මේ වරද්ද ගන්න තැන් මේක බ්‍රේක් කරාට මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙන්නේ නැහැ. මොකද මේක ලාස්ට් ස්විං එක ලාස්ට් ලෝ එක මෙන්න මේක. මෙයා බ්‍රේක් කරොත් තමයි මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ. මේ ගොඩක් අය වරද්ද ගන්න තැන. මෙතන ස්ට්‍රක්චර් එක චේන්ජ් කරාට මෙතන අපි ඩවුන් ට්‍රෙන්ඩ් එක කියලා කන්ෆර්ම් කරගන්න හරියට මේ ලෝ එකෙන්. ඉතින් අපි බැලුවට පස්සේ අපිට පුළුවන් මේවත් පොඩි ස්ට්‍රක්චර් විදියට ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් විදියට ගන්න පුළුවන්. එහෙම දිනනවා. පෙන්නන්න. සෝරි. එතකොට මේ හයි එක බ්‍රේක් කරද්දි තමා ඒක ට්‍රෙන්ඩ් එකක් විදියට එන්නේ. මෙතනක් තියෙනවා. මෙතන තියෙනවා. සහ මෙතන try කරලා තියෙනවා ට්‍රෙන්ඩ් එකකට යන්න. හැබැයි ෆේල් වෙලා තියෙනවා. ඉතින් දැන් මෙතන තමයි ගැටලුව. මෙතන ලෝ එක නෙමේ
අපි ඩවුන් ට්‍රෙන්ඩ් එක විදියට ගන්න මේක වැරදි. හරිනම් අපි ගන්න ඕනේ මෙතනින්. මොකද මෙයාගේ හයි එක මෙතන, ලෝ එක මෙතන. එතකොට මෙහෙම එන එක MSX එකක් මේක ආයේ මෙතනට යන්න බැරි විච්ච හින්දා තමා මෙතනින් නැවතිලා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින්වත් නෙමේ හරියටම මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක කියලා කන්ෆර්ම් වෙන්නේ මේ ලාස්ට් ලෝ එක ගැලවුවට පස්සේ. ඔයාලට ඊට පස්සේ පේනවා මෙතන ඉඳන් ආයේ හයි එක ගලවන්න නැතුව ලෝ එකට එනවා. මෙයා ආයේ අප් ට්‍රෙන්ඩ් එකට යනවා නම් මේ හයි එක ගලවන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන හයි එක ගලවලා නැහැ. දිගටම මේක කන්ටිනියු වෙලා තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් විදිහට. දැන් මෙයා පුල් බෑක් එකක් දීලා මේක අප් ට්‍රෙන්ඩ් එකට හරවනවා නම් එක්ක මෙයාව ගලවන්න ඕනේ. නැත්තම් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක දිගටම කන්ටිනියු වෙනවා නම් මෙයාව ගලවන්න ඕනේ. ඉතින් මේක තමයි ඇත්තම කතාව. කට්ටියට හරියට ස්ට්‍රක්චර් එක අඳුර ගන්න බැරි කතාවක් තියෙනවා. මම මේක උකැඳලා පෙන්නේ පොඩ්ඩක් ඒක ගැන උනන්දුවෙන් ඉගෙන ගන්න බලලා. මොකද මේ වීඩියෝ එක දිග වෙන හින්දා මම කියලා දුන්නේ ලේසියට. පොඩි views ඇත්තටම කවුන්ට් කරලා තේරුම් නැහැ. ඒ වගේ වුණාම අපි ට්‍රැප් වෙනවා ගොඩක් වෙලාවට. අපි මම පෙන්නන්න මෙතන ගත්තොත් MSS එකක් විදියට මෙතන අරන් නැහැ. ඇත්තටම මෙයා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට මෙතන කන්ටිනියු වෙනවා නම් එයා මෙන්න මේ ලෝ එක ගලවන්න ඕනේ. පේනවනේ ඒ ලෝ එක ගලවලා නැහැ. දිගටම අරන් ගිහින් තියෙනවා. මේ ලෝ එක ගලවන්න නැතුව. මේ ලෝ එක ගැලවුවනම් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. මෙතනින් MSS එකකින් ගන්න බෑ. ගොඩක් ට්‍රේඩර්ස්ලා එන්ට්‍රි මොඩල් වලින් ලොස් වෙන්නේ ඒකයි. 2022 වගේ එන්ට්‍රි මොඩල් වලින් ලොස් වෙන්නේ ඒකයි. ස්ට්‍රක්චර් එක අඳුර ගන්න බැරි කම හින්දා. ඉතින් අපි බලමු දැන් මේ විදියට අපි ස්ට්‍රක්චර් එක මාක් කරගන්න ඕනේ. අපේ එන්ට්‍රි ගන්න විදිය මම මේ කියලා දෙන්නේ එන්ට්‍රි එක ගන්න විදිය. මේ විදියට ස්ට්‍රක්චර් එකත් මාක් කරගන්න. මොකද අපි බ්‍රේක් අවුට් එකනොත් එන්ට්‍රි ගන්නවා. ඔයාලට මම පෙන්නන්න. මෙතන මේ වගේ ඇඳගෙන තියාගන්න. දැන් මේ අපි ඉස්සරහට ගන්න එන්ට්‍රි වල ගන්න කොහොමද කියලා තමයි මම ඒවත් කියලා දෙන්නේ. එතකොට මේ වගේ ඒවා ආයේ ඇඳගෙනම තියාගන්න. හරි. අපි යමු දැන් එන්ට්‍රි එක ගන්න කොහොමද කියලා. මේකට ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙනවා ඇඩ් කරගන්න. මම කියන්නම් ඉන්ඩිකේටර්ස් දෙක මොකක්ද කියලා. ස්කැල්පින් මේක ගහන්න ස්කැල්ප් ස්විං ට්‍රේඩ් ටූල් R1 මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. හරි මම පෙන්නන්නම්. ස්කැල්ප් මේක ඇඩ් කරගන්න. හරි ඒක ඇඩ් කරගත්ත පස්සේ මේකේ ඩිෆෝල්ට් එන්නේ මේ විදිහට මම පෙන්නන්නම්. ඔන්න ඔය වගේ ඩිෆෝල්ට් එන්නේ. මේකේ මෙන්න මේ තියෙන දේවල් ටික අයින් කරගන්න. මේක තියාගන්න. මේක අයින් කරගන්න.
ඒ ටික අයින් කරගන්න ඔක්කොම ටික. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඔයා යන්න ආයේ මේ ඉන්ඩිකේටර් එක අපි ඇඩ් කරගන්නවා VFI LB. මම පෙන්නන්නම් VFI LB volume flow indicator lazy bear. ඒක ඇඩ් කරගන්න ඉන්ඩිකේටර් එක මේක අනිත් එක. ඒකේ settings මොකුත් හදන්න දෙයක් නැහැ. default තමයි අපි ඒක use කරන්නේ. මම පෙන්නන්න අපි දැන් කොහොමද මේකෙන් entry එකක් ගන්න කියලා. මේ විදියට structure එකක් break වෙද්දි අපිට ගන්න පුළුවන් 5 minute යන 50 minute ගන්න පුළුවන් structure එකක් break වෙනවා නම්. හැබැයි මම recommend කරන්නේ 5 minute එකෙන් යන්න. ඒක lazy. මෙතනින් එහාට වෙන්නන්නේ නැහැ. එහෙම යනවා අපි. අපේ තියෙනවා support and resistance. මේ වගේ තැනක මෙතන සපෝට් එකක් වෙලා තියෙනවා. මෙතන රෙසිස්ටන්ස් වෙලා තියෙනවා. මෙතන තියෙනවා. හරි. තව මෙතන තියෙනවා. ඉතින් මේ වගේ ලයින් තියෙද්දි අපිට ඇඳ ගන්න පුළුවන් ලේසියෙන්ම මේ වගේ ලයින්ස් උනත් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට පේන ඇහැට පේන සපෝට් and රෙසිස්ටන්ස් ටික ගහගන්න. ගහගෙන අපි යමු. දැන් මෙතන එන්ට්‍රිට 5 minute ගියා. හරි. දැන් මෙතන අපිට පේනවා. ඉතින් අපි බලන් ඉන්නවා මෙතන ආයේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා. මෙතන break of structure එක දෙද්දි මොකද්ද කරන්නේ? මේක පොඩ්ඩක් අඩු කරමු. break of structure එක දෙද්දි අපි බලනවා ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ්. ඉන්ඩිකේටර් එක ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ්. මේකේ ලයින් එක 0 වලින් උඩ. මෙතනදී අපි එන්ට්‍රි එකක් ගන්නවා. අපි ලාස්ට් ලෝ එකට තියෙනවා. හරි. මේ තියෙන අපි ලාස්ට් ලෝ එක. මේ ලාස්ට් ලෝ එකට මෙතනදී මෙන්න මෙතනදී අපේ ලාස්ට් ලෝ එක වෙන්නේ මෙතන. මෙතනදී එන්ට්‍රි එක ගත්තේ අපේ ලාස්ට් ලෝ එක වෙන්නේ මෙතන. මෙතන තියෙනවා. එකට දෙක වගේ තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ සපෝට් එක දැන් මෙතන අපිට ගහද්දි මෙතන ඊළඟ සපෝට් එකක් පෙන්වන්නේ නැහැ නැත්තටම. හරි. ඉතින් එතකොට එකට දෙක වගේ තියාගන්නවා. එකට තුන වගේත් අවුලක් නැහැ. ඔයාලා තියාගෙන එන්ට්‍රි එක B කරලා හෝල්ඩ් කරන්න පුළුවන් ඔයාලට ට්‍රෙන්ඩ් එක. මේක ආයේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට එනකම්. ඒ කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකක් නේ තියෙන්නේ. මේක පහළට බ්‍රේක් කරනකම් අපිට සාමාන්‍යයෙන් හෝල්ඩ් කරන්න පුළුවන්. මෙතනත් බ්‍රේක් කළා නෑ. ඉතින් අපිට එන්ට්‍රි එක B කරගෙන තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන්. මෙතනින් තමයි හරියටම බැලුවොත් තියෙන්නේ. මම පෙන්නන්නම්. මෙන්න මෙතනදී තමයි හරියටම බැලුවොත් නවතින්නේ. ඒ කියන්නේ මෙතනම තියෙනවා පිප්ස් 1500කට කිට්ටු වෙන්නේ. ඉතින් ඊට පස්සේ බලමු ඊළඟ එන්ට්‍රි එක. දැන් මේ විදිහටම මේකක් ගහලා අපිට හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපිට ආයේ MSS එකේදී ගන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම්.
ඊළඟට මෙතනින් ආයෙ බ්‍රේක් කරනවා. හරි. පෙන්වන්න. මෙතනදී ආයෙ බ්‍රේක් කරනවා. අතන එන්ට්‍රි මිසුන මෙතන ආයෙ බ්‍රේක් කරනවා. මෙතන සපෝට් එකේ වැදුනා. මෙතන අපි බලන්න මෙතන සපෝට් එක හදන්න. මෙතන සපෝට් එකේ වැදිලා. දැන් මේ ලයින් එක අපිට ඇඳ ගන්න පුළුවන් සපෝට් එකක් විදිහට. ඒ සයිඩ් ලයින් එක වැදුනා. වැදිලා අපි බලන් ඉන්නවා. ලෝ එක හරි. හයි එක හරි බ්‍රේක් කරන්න. දැන් මෙතන පහළට ආවා. මෙතන උඩ. ආයෙ එතකොට මෙයාගේ ලෝ එක වෙන්නේ මෙයා. හරිද? හයි එක වෙන්නේ මෙයා. දැන් මෙතනට යන පහළට හයි එක ආයෙ මෙතනට ඇවිල්ලා මෙයා බ්‍රේක් කරොත් තමයි මෙයා තමයි ලෝ එක. මෙයා බ්‍රේක් කරොත් තමයි මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙන්නේ. ඉතින් අපි මෙතන හයි එක බලන් ඉන්නවා ගහගෙන. හයි එක උඩට යන්න අපි උඩට ගහනවා. හරි? ඔයාලට ස්ට්‍රක්චර් එක ගැන තේරෙන්නේ නැත්නම් ආයෙ හොඳට ඔයක ඔලුවට දාගන්න නැත්නම් වැඩේ කේස් වෙනවා. මෙතනට එනවා. ආයෙ මෙතනට එනවා. එක්කෝ මෙතනින් දීලා ආයෙ මෙයා මේක බ්‍රේක් කරන්න ඕනේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් යන්න. නැත්නම් මෙයා කෙලින්ම මෙයාව බ්‍රේක් කරන්න ඕනේ. මෙහෙම එකක් දීලා අපේ ලාස්ට් ලෝ එක වෙන්නේ මේකනේ තියෙන්නේ දැන්ට. එතකොට මෙයාව බ්‍රේක් කරන්න ඕනේ අනිවාර්යෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එන්න. ඉතින් මෙයා ලාස්ට් ලෝ එක, මෙයා ලාස්ට් හයි එක. එතකොට අපි බලන් ඉන්නවා මෙයා බ්‍රේක් කරනවා හරි, මෙයා බ්‍රේක් කරනවා හරි. ඊට පස්සේ මෙතනට එනවා, යනවා. ඊට පස්සේ අපිට මෙයාව ගහගෙන ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාව ගහ ගන්න පුළුවන්. එන්ට්‍රි එකක් ගන්න. බලන්න මේ දෙක ගහගෙන ඊට පස්සේ ආයෙනා උඩට මාකට් එක පුල් බැක් එකක් දුන්නා. මාකට් එක උඩට එද්දී අපි බලනවා මෙතන ලයින් එක බ්‍රේක් කරන්න යද්දී ඉන්ඩිකේටර් එකේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ්. සහ මේක 0 වලින් උඩ ලයින් එක. ඊට පස්සේ මොකද කරන්නේ? එතනදී ගන්නවා එන්ට්‍රි එකක් ලස්සනට. මෙතන සපෝට් එකනුත් ඇදලා ලාස්ට් ලෝ එක. එතකොට අපිට මෙතෙන්ට තියාගන්න පුළුවන්. හරි. එතකොට එකට දෙක නිකම්ම වදිනවා. ඉතින් එන්ට්‍රි එක B කරගෙන අල්ලන් ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එන්ට්‍රි එක B කර බ්‍රේක් ඉවෙන්ට් කර අල්ලන් ඉන්න පුළුවන්. හරි. ඔය විදිහටම ගන්න පුළුවන්. මෙතනින් උනත් ගන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ්. මෙතෙන්ද ගන්න පුළුවන්. ඒ විදිහටම මේ සපෝට් එක වැදුනා මම පෙන්නනවා. මෙතන සපෝට් එක වැදුනා. මෙතන එන්ට්‍රි එක පහළට එද්දී මෙතන අපි මාක් කරගත්තා. මෙයා ගද්දී අපිට මෙහෙම එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මොකද ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් සපෝට් එක වැදුනා. මේක 0 වලින් උඩ. ලාස්ට් ලෝ එක මෙතන. හරි. එකට දෙක තියන්න පුළුවන්. SL වදින්න මෙතන පුල් බැක් එකක් දුන්නත් ආය යනවා. ඉතින් මේ වගේ ගන්න පුළුවන් එන්ට්‍රි එක. කිසිම ප්‍රශ්නයක් නැතුව එන්ට්‍රි එක B කරොත් තවත් ප්‍රොෆිට් එක තියන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් මෙතන සපෝට් එක වැදුනා. දැන් මේක පහළට එනවා. එද්දි මෙයාව බ්‍රේක් කරන්න ඕනේ. මෙයාව බ්‍රේක් කරන්න ඕනේ. මෙයාව ඩවුන් ට්‍රෙන්ඩ් එකට ගන්න ඕනේ. ඒත් නෑ. මොකද මේ 5 මිනිත් බලන්නේ. එතකොට අපි මෙතන බලනවා. මේකත් ගහගෙන බලන් ඉන්නවා. නෑ කවුරු බ්‍රේක් වෙන්නේ නෑ. මෙතන සපෝට් එකේ වැදුනා පොඩ්ඩක් ඉන්න. මෙයාගේ පිටර සපෝට් එකේ වැදුනා. හරි. මේක බ්‍රේක් වෙන්නම ඕනේ නෑ. අපිට එන්ට්‍රි එක ගන්න මම ඒක කියලා දෙන්නම්. මේක ගහගෙන බලන් ඉන්න. මේක බ්‍රේක් වෙන්නම ඕනේ නෑ එන්ට්‍රි එක ගන්න. මෙතන සපෝට් එක වැදුනාට පස්සේ ඔන්න මාකට් එක පහළට එනවා. අපි බලන ඉන්ඩිකේටර් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරෙනවා මෙතනින්. හැරෙද්දී අපි මේ ලයින් එක දිහා බලන් ඉන්නවා. අපි මේ ලෝ එක ගහගන්නවා. තේරෙනවද? එතකොට මේ ලෝ එක ගහගෙන මේ හයි එකත් මාක් කරගෙන බලන් ඉන්නවා. අපි මොකද කරන්නේ? දැන් ඉන්ඩිකේටර් එක ඩවුන් ට්‍රෙන්ඩ්. මෙයාගේ මෙතන බලන්න 5 මිනිත් මෙතනදී
මේක 0 ලයින් වලින් පහළට ඇවිල්ලා. ඉන්ඩිකේටර් දෙකම කන්ෆර්මේෂන් එක දුන්නා. මෙතනදී අපි ලාස්ට් ලෝ එකට තියාගත්තා 1.2. 1.2 තිබ්බා. එන්ට්‍රි එක B කරන් අල්ලන් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අර පේනවනේ ටාගට් හිට්. මෙතනදී උනත් ගන්න පුළුවන්. හරි. හැබැයි අපි මතක තියාගන්න අපි ට්‍රෙන්ඩ් එකට තමයි ට්‍රේඩ් කරන්නේ. දැන් මෙතන දිනනවා අය මෙතනදී මම පෙන්නන්න ස්ටොප් ලොස් වදින දැන් පෙන්නන්නම් මෙතන. මොකද හරියටම ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන තැන මෙතන මම ඒකයි ඔයාලට කිව්වේ ඒක ගැන අවධානයෙන් ඉන්න කියලා. මෙයාගෙන් තමයි ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් කියලා කන්ෆර්ම් වෙන්නේ. හරි. මොකද මේකෙත් හොඳ වින් රේට් එකක් තියෙනවා. හරියට රිස්ක් එක මැනේජ් කරගෙන ගන්න. දැන් මෙතනදී ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරනවා. ඇවිල්ලා පහළට එනවා, උඩට යනවා. මෙයාගේ හයි එක, මෙයාගේ ලෝ එක, මෙයා බලන් ඉන්නවා අපි. දැන් ඩවුන් ට්‍රෙන්ඩ් කියලා ගොඩක් අය හිතන්නේ. මෙතනදී බලන් ඉන්නවා. 0 ලයින් වලින් පහළ ඉන්ඩිකේටර් එක සෙල්. එතකොට අපි ලාස්ට් ලෝ එක වගේ තිබ්බා. 1.2 තිබ්බා. අපේ ස්ටොප් ලොස් එක වදිනවා මෙතනදී. එතකොට අපි දන්නවා මේක ස්ටොප් ලොස් එක වැදුනොත් ට්‍රෙන්ඩ් එක කරගෙන ආයේ යන්නේ කියලා. හරි. එතනදී වැදුනා. එකක් SL. මේ සපෝට් රෙසිස්ටන්ස් ගා ගන්න කියන්නේ ඒකින්ද තමයි. ඔයාලට පේනවනේ. මෙතන සපෝට් එක වල තමයි හැදලා තියෙන්නේ. ස්ටොප් ලොස් එක ඇදුනට රිස්ක් එක මැනේජ් කරගන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ අපි බලන් ඉන්නවා. මෙතන ස්ටොප් ලොස් එක වදිනවා. ඊට පස්සේ අපි දැන් බලන් ඉන්න මෙතන ස්ටොප් ලොස් එක වදිනාට පස්සේ මෙයාගේ හයි එක ගහන් බලන් ඉන්නවා. මෙයාගේ ලෝ එක බලන් ඉන්නවා. බ්‍රේක් කරනවා බලන් ඉන්නවා. මෙතනට එනවා නෑ, මෙතනට එනවා නෑ. ඊට පස්සේ මෙතන අපිට වෙනවා ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකට කරගුවා. ආයෙ මෙතනට ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආවා. ඒ වුණාට මේ දෙක බලන් ඉන්නවා. මෙතනට ආවා. මෙතනට ගාගත්තා. ඔයාලට පේනවා දැන් මෙතන ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් හැරුණා. මාගේ ස්ට්‍රක්චර් එක මෙතනින් බ්‍රේක් කරනවා. ඉන්ඩිකේටර් එක අප් ට්‍රෙන්ඩ් 0 ලයින් වලින් උඩ. එතකොට අපිට පුළුවන් මෙතන ලාස්ට් ලෝ එකට තියාගත්තා. 1.2 තියන්න. හරි. 1.2 හිට් වෙනවා. එන්ට්‍රි එක මම රෙකමන්ඩ් කරන්නේ B කර හෝල් කරන් ඉන්න උඩටම. මොකද ප්‍රොෆිට් එක ගත්තාම රිස්ක් එකක් නැහැ. මම මේක හැමදාම කියන දේ ප්‍රොෆිට් එක ගත්තාම රිස්ක් එකක් නැහැ. ප්‍රොෆිට් එක බුක් කරගෙන හෝල් කරන් ඉන්න. ඊට පස්සේ ආයෙ බලන් ඉන්නවා. මේ වැවුනත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මාක් ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරද්දි මේක අප් ට්‍රෙන්ඩ් මේකත් අප් ට්‍රෙන්ඩ් මෙතෙන් දුන්නත් ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඊළඟ සපෝට් එකට වෙනකම්ම හෝල්ඩ් කරන්න පුළුවන් කිසිම රිස්ක් එකක් නැතුව. මේ බෑක් ටෙස්ට් කරලා බලන්න. එතකොට තේරෙයි මේ ස්ට්‍රක්චර් එකත් කොච්චර ලේසිද කියලා. රිස්ක් එක මැනේජ් කරගන්න. අපි ඊට පස්සේ දැන් මෙතනට ආවට පස්සේ ආයෙ මෙතන අපිට මේක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. හෝල්ඩ් කරලා මෙතන අපි මේ හැම ලෝ එකක්ම ගාගෙන ඉන්නවා ඉතින්. ඒක තමයි හොඳම විදිය. මෙතන ලාස්ට් ලෝ එක කියලා ගහගන්න. මෙතන ලාස්ට් හයි එක බලන් ඉන්නවා. එකක් බ්‍රේක් කරනවා කියලා. මෙතනට දැන් බ්‍රේක් කරනවා. අපි බලනවා ඉන්ඩිකේටර් එක ඩවුන් ට්‍රෙන්ඩ්ද නැහැ. මේකත් ඩවුන් ට්‍රෙන්ඩ්ද 0 වලින් පහළද නැහැ. අපි එන්ට්‍රි එක ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි බලන් ඉන්නවා. ආයෙ මෙයා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක කන්ටිනියු කරනවාද කියලා. ආයෙ මෙයාගේ හයි එක ගහගෙන බලන් ඉන්නවා. මෙතනදි බ්‍රේක් කරනවා.
එතකොට අපි බලනවා ඉන්ඩිකේටර් එක ඩවුන් ට්‍රෙන්ඩ්. මේකත් 0 ලයින් වලින් පහළ. එතකොට මෙතනදී අපි ගන්නවා සෙල් එකක්. ඔයාලට පේනවා මෙතනදී ලාස්ට් ලෝ එකට තියාගන්න, මෙතන තියාගන්න පුළුවන්. 1 2 තියන්න පුළුවන්. 1 2 තියන්න පුළුවන්. සපෝට් එක වෙනකම් උනත් හෝල්ඩ් කරන්න පුළුවන්. එන්ට්‍රි එක B කරන් හෝල්ඩ් කරන්න ගියොත් මේ පහළටම පුළුවන් හෝල්ඩ් කරන්න. යනකම්ම හෝල්ඩ් කරන්න පුළුවන්. සපෝට් එකට හෝල්ඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙතනට එනකම්ම ඒ කියන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරිච්ච එක මෙතනට එනකම්ම මේක හෝල්ඩ් කරන්න පුළුවන්. මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ බ්‍රේක් ලයින් එකක් එනකම්ම මේ ලයින් එකට මේ බ්‍රේක් ලයින් එකට එනකම්ම හෝල්ඩ් කරන්න පුළුවන්. මෙතන බ්‍රේක් ලයින් එක. ඉතින් එහෙම බැලුවොත් ටිප් 2000කට කිට් වෙන්න තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ එන්ට්‍රි මිස් වුණොත් අපිට තව ගන්න පුළුවන්. අපි මෙතන ලෝ එක ගාගෙන බලන් ඉන්නවා. මෙතන ඒතකොට හයි එක. මෙතන හැදුනොත් මේව ගාවන්න බලාගෙන ඉන්න. මේක දැන් අපි දන්නවා කොහොමද ඩවුන් ට්‍රෙන්ඩ් කියලා. ඒතකොට අපි ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි බලන් ඉන්නේ. මෙතන බ්‍රේක් කරද්දී ඉන්ඩිකේටර් එක ඩවුන් ට්‍රෙන්ඩ්. මේක 0 ලයින් වලින් පහළ. මෙතන ලෝ එකට තියෙනවා. 1 2 තියෙනවා. 1 2 වදිනවම තමයි ඉතින්. මේක ඉතින් හෝල්ඩ් කරන්න පුළුවන්. හරි විදිහටම පහළටම එනකම්ම එන්ට්‍රි එක B කරගෙන හෝල්ඩ් කරන්න පුළුවන්. මෙතන ආයෙ බලනවා. මිස් වුණා. මේක සාමාන්‍යයෙන් එක එන්ට්‍රියක් දවසට ගහගත්තා නම් හරියට හොඳටම ඇති. මෙතන උනත් අපිට බලන් ඉන්න පුළුවන්. මේක බ්‍රේක් කරද්දි තාස් ලෝ එකට දීපා 1 2 වදින්නේ නැහැ. හැබැයි ඔයා එන්ට්‍රි එක B කරගත්තොත් ඔයාට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. රිස්ක් එක මැනේජ් කරගන්න එක ඉතින් මෙතන සෙල් වදිනවා. ආයෙ බලන් ඉන්නවා අප් ට්‍රෙන්ඩ් කියලා. මෙතන වැලුව ලාස්ට් හයි එක. හරි. මෙතනයි සෙල් එක ඇත්තටම වදින්නේ නැහැ. ඉතින් ඔයා හරියට ටේක් ප්‍රොෆිට් එක ගත්තා නම් අපි මෙතන බලනවා. හයි එක මෙතන අප් ට්‍රෙන්ඩ් එකට කරපුණාට පස්සේ මෙතන ලෝ එක මෙතනදී අපි බලන මෙතන එන්ට්‍රි දෙකම කන්ෆර්මේෂන් තියෙනවා. ලාස්ට් ලෝ එක තියෙනවා. 1 2 තියෙනවා. එකත් SL. ආයෙ බලන් ඉන්නවා. මෙතනත් SL යන්නේ ප්‍රොෆිට් වෙලා. හරි. මම ඒකයි කියන්නේ ප්‍රොෆිට් එක ආවට පස්සේ බුක් කරගන්න. මෙතන සාමාන්‍ය පිප් 200ක් වගේ ගිහිල්ලා තියෙනවා ප්‍රොෆිට් එක. පිප් 200ක් වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් හරියට ප්‍රොෆිට් එක බුක් කරගත්තා නම් ලොස් වෙන්නේ නැහැ. මේක එන්ට්‍රි එකකින්වත් ප්‍රොෆිට් වෙලා තමයි ලොස් වෙන්නේ. දැන් මෙතන ආයි බලන් ඉන්නවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට. මෙතන කරනවා අපි ගන්න නැහැ. මොකද 0 ලයින් වලින් පාලන මෙතන ඉන්ඩිකේටර් එකනොත් ඩවුන් ට්‍රෙන්ඩ් නැහැ. එතකොට මෙතන ආයි බලන් ඉන්නවා. මෙතන ලාස්ට් ලෝ එක ඩවුන් ට්‍රෙන්ඩ්. මෙතන බ්‍රේක් කරද්දී 0 ලයින් එකෙන් උඩ. එතකොට අපි එන්ට්‍රි එකට යනවද නැහැ. එතකොට අපි මෙතන ස්ටොප් ලොස් එකෙන් ගැලවෙනවා. හරි. මෙතන ස්ටොප් ලොස් එකෙන් ගැලවෙනවා. ආයෙ බලන් ඉන්නවා අපි මේක ගහගෙන බ්‍රේක් කරනවාද කියලා. බ්‍රේක් කරන්න ඕන කැන්ඩල් එකකින් හදලා දෙවෙනි කැන්ඩල් එකකින් එන්ට්‍රි එක ගන්න. අපි ආයෙ බලන් ඉන්නවා. ඔයාලට පේනවා
ලෝ එක ගැලවෙන්නේ උඩට එනවා ට්‍රෙන්ඩ් එකත් හැරෙන අප් ට්‍රෙන්ඩ් මේක 0 ලයින් වලින් උඩ මෙතනදී අපි එන්ට්‍රි එකක් ගන්නවා එතකොට ලාස්ට් ලෝ එකට තිබ්බා 1 2 ඉතින් ඊළඟ සපෝට් එක මෙතනින් සපෝට් එකට වෙනකන් හෝල්ඩ් කරන්න පුළුවන් 1 2 යන්නේ සපෝට් එක ගාවට එනවා එන්ට්‍රි එක B කරලා ප්‍රොෆිට් බුක් කරලා අල්ලගත්තා නම් එතනත් එන්ට්‍රි එකේ ප්‍රොෆිට් තියෙනවා ආයෙ මෙතන බලනවා මේ වගේ ට්‍රේඩ් එකක් ගැලපුණාට පස්සේ ආයෙ බලන්න ට්‍රෙන්ඩ් එක හැර වෙනකන් ඉන්න මෙතන බලන මෙතන නෑ ට්‍රෙන්ඩ් එක හැරෙවිලා නෑ එතකොට අපි එතන බලන්නේ මෙතන බලනවා මෙතන බ්‍රේක් කරන්නේ නෑ මෙතන බලනවා මෙතනට අප් ට්‍රෙන්ඩ් නෑ කන්ෆර්මේෂන් නෑ ඊට පස්සේ ආයෙ ගහගෙන බලන් ඉන්නවා මෙතන මේ දෙක මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් හරවනවා මෙතනදී අපිට ගන්න පුළුවන් මෙතනදී බ්‍රේක් කරනවා 0 ලයින් වලින් පහළ ගත්තා ලාස්ට් ලෝ එකට දීපා 1 2 1 2 දීපා ප්‍රොෆිට් බුක් කරගන්න පුළුවන් හෝල්ඩ් කරන්න පුළුවන් පහළටම මෙතන උනත් ගන්න පුළුවන් එන්ට්‍රි එක මෙතනදී බ්‍රේක් කරනවා ස්ට්‍රක්චර් එක ඩවුන් ට්‍රෙන්ඩ් මේක 0 ලයින් වලින් පහළ මෙතනදී ගන්නවා ලෝ එකට දීපා 1 2 හිට් කරනවා ඔය වගේ එන්ට්‍රි ගන්න පුළුවන් එක දිගටම ගන්න පුළුවන් මෙතන යක් බලන්න මෙතන අප් ට්‍රෙන්ඩ් කඩන්නේ අප් ට්‍රෙන්ඩ් එකට ආවට පස්සේ මෙතන බලන්න නෑ 0 ලයින් වල පහළ ඊට පස්සේ මෙතන බලනවා මෙතන අප් ට්‍රෙන්ඩ් මෙතන බ්‍රේක් කරනවා හැබැයි එන්ට්‍රි එක ගන්න 0 ලයින් වලින් පහළ හරි එතකොට මෙතන ස්ටොප් ලොස් එකත් අපිට නවතිනවා ආයෙ බලන් ඉන්නවා මෙතන ලෝ එක පහළ බ්‍රේක් කරනවා හැබැයි ඉන්ඩිකේටර් එක අප් ට්‍රෙන්ඩ් මේක 0 ලයින් වලින් පහළ වුණාට ඉතින් තව එකක් බලන් ඉන්නවා මෙතනත් නෑ ඊට පස්සේ අපි මොකද කරන්නේ මෙතන ඩේ ඕපනින් එකක් තියෙනවා මෙතෙන්දී එන්ට්‍රි එකක් ගන්න අමාරුයි අපි දැන් මේක ආයි ඩවුන් ට්‍රෙන්ඩ් එකට යනවා මෙතන බලන් ඉන්නවා මෙතන එන්ට්‍රි එකක් ගන්න මේ වගේ තැන්වල මොකද මේ ગેප් ෆිල් කරන හින්දා අපි මේ වගේ එන්ට්‍රි ගන්න බලන් ඉන්නවා මෙතන ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරනවා මෙතනින් ඩවුන් ට්‍රෙන්ඩ් මෙතන බ්‍රේක් කරනවා මෙතනදී සෙල් එක ගන්න පුළුවන් ලාස්ට් ලෝ එක මෙයා ලාස්ට් ලෝ එක මෙයා මෙතන දාලා මෙතන පහළ මෙයාව තමයි කැඩෙන්නේ හරි මෙයා ලාස්ට් ලෝ එක මෙතනින් ගත්තා 1 2 ලස්සනට හිට වෙනවා ඔය විදිහටම ගන්න පුළුවන් මෙහෙත් එන්ට්‍රි ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙයා මෙතන බ්‍රේක් කරනවා ඩවුන් ට්‍රෙන්ඩ් මේකත් පහළ මෙතෙන් දුනත් ගන්න පුළුවන් මෙයා ලාස්ට් ලෝ එක 1 2 තේරෙනවා වල සපෝට් ලයින් එනකම්ම හෝල්ඩ් කරන්න පුළුවන් මේකත් අඳගෙන මේ විදිහට කම්බයින් කරගන්න තව අඳින්න පුළුවන් ඕන තරම් එන්ට්‍රි මේ හැම එකකින්ම ප්‍රොෆිට් ගන්න පුළුවන් අලපේන අපි ට්‍රෙන්ඩ් එකට තමයි එතකොට ට්‍රේඩ් කරන්නේ එතකොට අපේ ස්ටොප් ලොස් එක ගොඩක් අඩුයි සාමාන්‍ය ට්‍රේඩ් 10ක් ගත්තොත් ට්‍රේඩ් 8ක් විතර අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් අනිවාර්යෙන් එන්ට්‍රි එක B කරගෙන මේ විදිහට ගන්න එන්ට්‍රි එක ඕක තමයි තියෙන ස්ට්‍රක්චර් එක හරියට අඳුරගන්න ස්ට්‍රක්චර් එක අඳුරගන්න බෑ නම් මේ එන්ට්‍රි එක ගන්න බෑ මම කලින් දීපු ස්ට්‍රැටජි එකත් එක්ක මේකත් කම්බයින් කරගන්න ඩෙල්ටා ඒවත් එක්කම කන්ෆර්මේෂන් එක ගන්න එතකොට ගොඩක් ලේසි එන්ට්‍රි එක ගන්න
ප්‍රශ්න තියෙනවා නම් ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ඒක දාන්න මම අප්ඩේට් එකක් දෙන්නම් රිප්ලයි දාන්නම් ලයිව් ට්‍රේඩින් channel එකක් තියෙනවා ඒකටත් ජොයින් වෙන්න කට්ටිය එහෙනම් අදට ඉවර කරනවා වීඩියෝ එක thank you so much ඔයාලා කමෙන්ට් අදහස් දාන්න සපෝට් එකක් දෙන්න ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු